Ladies and gentlemen, ඉතින් අද අපි කතා කරන්නේ මේ ට්‍රම්ප්ගේ ඩිසිෂන් එක කොහොමද ගෝල්ඩ් මාකට් එකට ඉම්පැක්ට් කරන්නේ කියලා. මොකද මේ ට්‍රම්ප්ගේ ඩිසිෂන් එක? ඔයාලා දන්නා ටැරිෆ් වලින් 25% මේ පාර ඔටෝ වෙහිකල්ස් වලට ට්‍රම්ප් නිවේදනය කරලා තියෙනවා. ඉතින් ওই නිවේදනය කිරීමත් එක්ක ඔයාලා දන්නවා ස්ටොක් මාකට් එක වගේම DXY ඩොලර් කරන්සි ඉන්ඩෙක්ස් එක සහ ගෝල්ඩ් එක මූලික වශයෙන් මේ මූවමන්ට්ස් ටික කැච් කරගන්න. ඉතින් මේක කීප ආකාරයකට මාකට් එකට ඉම්පැක්ට් කරන්න හැකියාවක් තියෙනවා. අපි පළවෙනි ආකාරය බැලුවොත් පළවෙනි ආකාරය තමයි ගෝල්ඩ් ෂෝට් ටර්ම් බේරිෂ් එකකට යයි. හේතුව ඔයාලා දන්නවා මේ දේත් එක්ක ඇමරිකන් ඩොලර් එක ඩොලර් කරන්සි ඉන්ඩෙක්ස් එක ස්ට්‍රෝං වෙනවා. එතකොට මේ ස්ට්‍රෝං වීම ගෝල්ඩ් එක පොඩි ෂෝට් ටර්ම් බේරිෂ් වීමක් වෙනවා ෂෝට් ටර්ම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දේ මාකට් එකට ඉම්පැක්ට් කරලා තියෙන්නේ කොහොමද කියලා. මේ විදියට DXY එක ඩොලර් කරන්සි ඉන්ඩෙක්ස් එක මාකට් එක එෆෙක්ට් කරලා තියෙනවා මේ විදියට. ඉතින් ඕකත් එක්ක අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් ගෝල්ඩ් එක මාකට් එකට මේ දේ පසුකාලීනව එෆෙක්ට් කරලි වෙලා මේ විදියට ඩ්‍රොප් වෙයි කියලා. ඉතින් ඕක තමයි පළවෙනි රීසන් එක සහ පළවෙනි අපේ choice එක. ඉතින් ඔය දේ වෙන්නේ ඔයාලා දන්නවා safe haven asset එකක් තමයි මේ gold එක කියන්නේ. safe haven asset එකක් වෙන මේ gold එකෙන් අයින් වෙනවා. අයින් වෙන්න හේතුව තමයි stock market perform කරන්න ගත්තට පස්සේ මිනිස්සු මේ දෙයින් පොඩ්ඩක් ඈත් වෙලා stock market වගේ risk invest method තෝරගෙන invest කරනවා. ඉතින් අපි යන් second method එකට second choice එකට යන් අපිට බලා ගන්න පුළුවන් මේ inflation එක. inflation එකේ control එක gold වල තියෙන ඉල්ලුම අඩු කරනවා මේ tariff එකත් එක්ක. tariff foreign freight එක අඩු කළොත් අනිවාර්යයෙන්ම මේ auto vehicles වල මිල ඉහළ යනවා. ඉතින් ඕක ඉහළ ගියාට පස්සේ Fed එක තීරණය කරනවා inflation control එකකට යන්න. ඉතින් ඕකත් එක්ක අනිවාර්යයෙන්ම ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් වෙනවත් එක්කම ඉන්ෆ්ලේෂන් වල සේෆ් හෙවන් ඇසෙට්ස් ටිකක් කරන මේ ගෝල්ඩ් එකේ මිනිස්සු අයින් වෙනවා. ඉතින් ඔය නිසා ගෝල්ඩ් එකට තියෙන ආකර්ෂණය අඩු වෙන්න ඒකත් රීසන් එකක් වෙනවා. එතකොට බේරිෂ් වෙන්න ඔන්න රීසන්ස් දෙකක් ආවා. අපිට මේ දෙයින් සම්පූර්ණයෙන්ම ඈත්ලා තව ඩිසිෂන් එකකට යන්න පුළුවන්. මේ දේත් එක්කත් ගෝල්ඩ් එක මූව් වෙන්න හැකියාවක් තියෙනවා මේ ටැරිෆ් එකත් එක්ක. ඔයාලා දන්නවා මේ වර්ල්ඩ් වයිඩ් තියෙන ෆියර් එක. මොකද්ද මේ ෆියර් එක? වර්ල්ඩ් වයිඩ් තියෙන ෆියර් එක මොකක්ද? ට්‍රේඩ් වෝ එක. ඔයාලා දන්නවා මේ ට්‍රේඩ් වෝ එකත් එක්ක ලොකු ෆියර් එකක් මාකට් එකේ එනවා. එතකොට මේ ෆියර් එක නිසා ලොන්ග් ටර්ම් ගෝල්ඩ් බයි සයිඩ් පර්ෆෝම් කරන්න පුළුවන්. දැන් මම කිව්වේ ෂෝට් ටර්ම් මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ලොන්ග් ටර්ම් මේ විදියට බයි සයිඩ් පර්ෆෝම් කරන්න පුළුවන්. ඉතින් මේක චයිනා, යුරෝප්, ජපාන් මේ කන්ට්‍රි වලින් මොකක් හරි බලපෑමක් එල්ල වුණොත් අනිවාර්යයෙන්ම ට්‍රේඩ් වෝ එක ලොකු ෆියර් එකක් ඇති කරනවා. මේ ලොකු ෆියර් එකත් එක්ක අපේ මාකට් අන්සර්ටනිටි එකක් එනවා. ඉතින් මේ මාකට් අන්සර්ටනිටි එකත් එක්ක අනිවාර්යයෙන්ම මිනිස්සු මේ සේෆ් හෙවන් ඇසෙට් එක තෝරගෙන මේකේ ඉන්වෙස්ට් කරන්න ගන්නවා. ඉතින් මේ ඉන්වෙස්ට් කිරීමත් එක්ක අනිවාර්යයෙන්ම ගෝල්ඩ් එක අප්සයිඩ් මූව් වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට ෂෝට් ටර්ම් බේරිෂ්, ලොන්ග් ටර්ම් බයි සයිඩ් ඔන්න ඔකත් ඔළුවේ තියාගෙන ඉන්න. ඉතින් අපිට ඊළඟ දේට යොමු වෙන්න පුළුවන්. මොකද මේ ඊළඟ දේ අපිට next decision එක තමයි stock market එක unstable වුණොත් gold එක upside යන්න පුළුවන්. stock market එක unstable වෙන්නේ Tesla, Ford, Toyota කියන ඔන්න වාහන සෙට් එකේ නිෂ්පාදන ක්‍රියාවලියට ඉහළ පිරිවැයක් ගියොත් අනිවාර්යයෙන්ම වෙළඳ පොළ කඩම් වැටෙන්න පුළුවන්. stock market එක drop වුණොත් අනිවාර්යයෙන්ම ඒකෙන් පාඩු වෙනවා. ඒ පාඩු වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යයෙන්ම මිනිස්සු ගෝල්ඩ් වලට මූව් වෙනවා. ඉතින් ගෝල්ඩ් වලට මූව් වුණොත් ලොන්ග් ටර්ම් ගෝල්ඩ් එක බයි සයිඩ් යන්න මේකත් එක රීසන් එකක් වෙනවා. ඉතින් අපිට දැනට ඔන්න ඔය දේවල් ටික තමයි මේකෙන් අයිඩියා එකකට ගන්න තියෙන්නේ. ෂෝට් ටර්ම් මේ DXY එක ඩොලර් කරන්සි ඉන්ඩෙක්ස් එක ඩිමාන්ඩ් වෙයි. ඒ ඩිමාන්ඩ් එකත් එක්ක අනිවාර්යයෙන්ම ගෝල්ඩ් එක ෂෝට් ටර්ම් ඩ්‍රොප් එකක් මම මෙතන එන්ටර් වෙලා ඉන්න ට්‍රේඩ් එක දැන් මම මේ මාකට් එක පොඩ්ඩක් ක්ලියර් කරගන්න ඕන නිසා මේකෙන් risk reward ratio එක අයින් කරගත්තා. ඉතින් මේ එන්ටර් වෙලා ඉන්න ට්‍රේඩ් එකේ මේ ප්‍රමාණයටවත් drop එකක් අරගෙන ලොකු profit එකක් grab කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා මම buy side trade එකකටත් එන්ටර් වෙලා ඉන්නේ. ඒ buy side trade එකත් එක්ක මට ලොකු idea එකක් තියෙනවා. gold එක upside ගියොත් ඒ manage එක තියාගන්න පුළුවන් කියලා. මේ tariff එක අනිවාර්යෙන් long term effect එකක් market එකට කරයි. මේ long term effect එකත් එක්ක මේකේ tariff unstable එකක් ඒ trade war unstable එකක් වුණොත් gold එක upside move වෙන්න ලොකු chance එකක් තියෙනවා. එහෙනම් ඔන්න ඔය දේවල් ටිකත් ඔළුවේ තියාගෙන ඉන්න. අනිවාර්යයෙන්ම මේ දේවල් වලින් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අලුත් කෙනෙක් නම් YouTube channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, share කරන්න. එහෙනම් අපි next video එකෙන් set වෙමු. ඉරුමුදනට ජයග්‍රාහී සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.